ඔය ChatGPT යූස් කරන එකද හොඳ Grok යූස් කරන එකද හොඳ? අපි ටක් ගාලා බලමු. ඉතින් මේක තමයි මම AI ෆීචර්ස් කොහොමද අපේ බිස්නස් එකට ඒ වගේම අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකට යූස් කරන්න පුළුවන් විදි ගැන කතා කරන සීරීස් එකේ part 1. අපි මුලින්ම Grok එකේ pros and cons කතා කරලා ඉමු. පළවෙනි pro එක තමයි ඒක real time access එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Grok information ගන්නවා කියන්නේ real time sources වලින්. ඒ කියන්නේ live sources වලින්. ඉතින් ඒක ඇත්තටම හොඳයි නිකන් up to the minute news and trends වලට. දෙවෙනි එක තමයි ඒක fast. ඒ වගේම අර conversation එක නිකන් අර යාළුවෙක් එක්ක කතා කරනවා වගේ. ඒ කියන්නේ ගොඩක් casual ChatGPT වලට වැඩිය. තුන්වෙනි එක තමයි ගොඩක් users ලා ඉන්ටර්නෙට් එකෙන් කියන විදිහට Grok එක ටක් ගාලා replies දෙනවා ChatGPT වලට වැඩිය. හැබැයි මේකේ cons කීපෙකුත් තියෙනවා. පළවෙනි එක තමයි මේක අර ChatGPT වගේ ෆ්‍රීම ටිකක් පාවිච්චි කරන්න අමාරුයි. මොකද ෆ්‍රී වර්ෂන් එකේ ගොඩක් ලිමිටේෂන්ස් තියෙනවා. ඒ වගේම මේක ChatGPT එකට එහෙම වැඩි ගොඩක් අලුත් හින්දා සමහරක් වෙලාවට accurate නැති පොඩ්ඩක් risky answers දෙන්නත් පුළුවන්. ඉතින් අපි දැන් ChatGPT ගේ pros and cons කතා කරමු. මේකේ knowledge base එක ගොඩක් Grok වලට වැඩි කියලා තමයි ගොඩක් experts ලා කියන්නේ. ඒ වගේම Grok එකට වැඩියත් ගොඩක් features මේකේ තියෙනවා. තුන්වෙනි එක තමයි මේක අර මම කලින් කිව්වා වගේ Grok එකට වැඩිය ගොඩක් safe ඒ වගේම reliable. ඉතින් අපි මේකේ cons ගැන කතා කරොත්, ඒ කියන්නේ ChatGPT එකේ cons ගැන කතා කරොත්, මේක ගොඩක් වෙලාවට අර real time data වලට නෙමෙයි හදන්නේ Grok එක වගේ. plugins add කරන්න නැතුව පාවිච්චි කරොත් මේක ගොඩක් up to date නැහැ. ඒ වගේම මේක Grok එක වගේ ගොඩක් casual නෑ. මේක ගොඩක් formal. ඉතින් ෆයිනලි මම මගේ ඔපිනියන් එක දෙන්න මේ දෙකෙන් මොකක්ද හොඳ කියලා. ඔයාලට ෆන් chat vibe එකක් එක්ක නිකන් කරන්ට් ආන්සර්ස් ඕන නම්, ඒ කියන්නේ කරන්ට් තියෙන ප්‍රශ්න වලට ආන්සර්ස් ඕන නම් ඔයා චූස් කරන්න ඕන Grok. ඒ වගේම ඔයාලට ගොඩක් accurate, ගොඩක් deep knowledge එකක් තියෙන ආන්සර්ස් ඕන නම්, ඒ වගේම ගොඩක් features ඕන නම් ඔයා චූස් කරන්න ඕන ChatGPT. ඉතින් ඔයාලගේ ඔපිනියන් මොකද? ඒ වගේම ඔයාලගේ experience එක මොකද්ද ChatGPT Grok එකයි තියෙන්නේ? කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.